රස්නයක් තියෙන්නේ. Good morning. අන්තන්නේ ලෑස්ති වෙන්න පොඩි ගමනක් යන්න. ඊට කලින් මගේ ඩේලි ටස්ක් එක ගන්න යන්න. ආර සුවඳයි. මම හරිම ආසයි මේ ෆ්ලේවර් එකට. මේක හරිම සුවඳයි නේ. මෙන්න මේ ආකාරයට මේක හදාගන්න තමයි ඉන්නේ දැන්. ගණන් ගන්නපා මගේ වොයිස් එක හොඳටම අප්සෙට් ගිහින් තියෙන්නේ. මේ ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා. ඒක නිසා මගේ වොයිස් එක මම දන්නේ මොනවද වෙලා තියෙන්නේ කියලා කොහමරි මම මේක හදාගෙන එන්න. මම ඒක හදුවා. දැන් බොන්න තියෙන්නේ. මම හරිම ආසයි මේ ෆ්ලේවර් එකට. කිව්වා වගේ මම ඇත්තටම මාර ආසයි ෆ්ලේවර් එකට. ඒක හරිම රසයි. මගේ ප්ලෑන්ස් චේන්ජ් වුණා. මම හිතන් හිටියේ බ්‍රෙක්ෆාස්ට් ගන්න එළියට යනවා කියලා. මොකද මට සුපර් මාකට් එකෙන් බඩු වගේක් ගන්න තියෙනවා. ඒ ටිකත් ගන්න එක්කම එළියට යනවා කියලා මම හිතන් හිටියා. ඒත් මට යාළුවෙක් මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් එකට පූරි කන්න එන්න කිව්වා. එයා ඉන්දියන් කෙනෙක්. ඉතින් මෙයාගේ පූරි කන්න තමයි මම යන්න හදන්නේ මේක බීලා. මොකද මේක බොන්න ඕනේ. මොකද මම දැන් දවස් දෙකක් තිස්සේ මේක බොන්න බැරි වුණා මට. ඒක නිසා මෙන්න මේම කියුට් කප් එකක තමයි මේක තියෙන්නේ. මේ බලන්න. මේක හරිම කියුට්. මම හරිම ආසයි කියුට් ස්ටෆ් වලට. ඉතින් මම මේක ගත්තා. එකලම I'll go have a breakfast and see you all on my way. Keep watching. මට වෙජිටබල්ස් ටිකක් ගන්න මුලින්ම මට ඕන කරන ටික මම ගත්තා. මට අවශ්‍ය වෙලා තිබ්බ හැම වැඩුවක්ම මම ගත්තා. පේනවනේ තියෙන අවුව කීව තමයි ඉතින් මං ආවේ. ඊටඟට මගේ අනිත් වැඩේට තමයි මම ගියේ. අවුවත් ඉතින් නරකම නෑ කියලා කීව තමයි මම යන්නේ. මගේ වැඩ 3ක් කරගත්තා. මං කලින් කිව්වා වගේ මේක හරිම චූටි vlog එකක්. මට නිකමට හිතලා මේක කරන්න හිතුනේ. hot lunch. මොකද මං නැගිටිම දවල්ලානේ. Back in my room. එතන මං කතා කරගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. මගේ මයික් එක ඔෆ් වෙලා තිබ්බා. මං එතන කියන්නේ දැන් මගේ ටයිම් එක හරිය කුක් කරන්නත් තියෙනවා කියලා තමයි. මොකද අද මගේ ඔෆ් ඩේ එකනේ. මම සුපර් මාකට් එකට ගිය වෙලාවේ ෆෘට් කස්ටර්ඩ් එකක් ගත්තා. මේක තමයි try කරන්නේ. So අද ගැන කිව්වොත් අද හිතුවර වැඩිය ඇත්තටම ඔක්කොම දේවල් ටික වැඩ ටික වුණා මගේ. වැඩ ගොඩක් තිබ්බා. ගොඩක් කියන්නේ පර්සනල් වැඩ දෙකක් තිබ්බා. ඊට පස්සේ මට සුපර් මාකට් ගිහලා වැඩ ගන්න තිබ්බා. ඒක ඔයාලට ලක් එකෙන් බලා ගන්න පුළුවන්. මං ගත්තා. මට පූරි කන එක උදේ මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් එකට මම පූරි ගත්ත එක මට vlog එකට ගන්න බැරි වුණා. මොකද මං යන වැඩේ ටයිම් දෙන හදිසියට මට කාගෙන කියලා ගියා. එහෙම කිව්වට මම මේ vlog එක බලා ගන්න පුළුවන් කොට ගොඩක් දේවල් vlog එකේ නැහැ. මොකද මං කියවනේ මේක පොඩි vlog එකක් කියලා. පොඩි ඉන්සිඩන්ට් එකක් වුණා. ඒක නිසා මට එතනින් එහාට වීඩියෝස් ගොඩක් ගන්න බැරි වුණා සුපර් මාකට් එක ඇතුලේ. ඒක නිසා පොඩි vlog එකක් ගෙනාවේ. next time මම අනිවාර්යයෙන්ම ලොකු vlog එකක් ඔයාලට ගේන්නම්. ගොඩක් දේවල් තියෙන එකක්. 4ට මොන හරි කුක් කරන්න ඕනේ. මොකද මට මේ දවස්වල ගෙදරින් බනිනවා. මම කන්නේ නැහැ කිසිම දෙයක් හරියට කන්නේ නැහැ. කිරි ටිකක් බොන්නේ නැහැ. කිරි බොන්නේ නැහැ. nuts කන්නේ නැහැ. healthy food මුකුත් නැහැ මගේ ඇඟේ. හරිම weak කිකි body එක. of course මේ දවස්වල නම් body එක මාරම weak. මම ගොඩක් ලෙඩ වුණා. මොකද මම මිල්ක් බොන්නේ නැති කෙනෙක් නේ. ඒක නිසා හරිම weak. ඉතින් ඒක නිසා මම හිතුවා අද මගේ meal එක healthy meal එකක් කරගන්න. ඔය මම කතා කරන්නේ ඒක ගැන තමයි. This is my small room and I love it so much. යාළුවෝ ගොඩක් මගෙන් vlogs ඉල්ලුවා කරන්න කියලා. And the special thing is
this is the vlog that I'm doing alone without my friends because අනිත් හැම vlog එකකම මගේ යාළුවෝ හිටියා. ඉතින් මං හිතුවා අද උදේ ඉඳලා දවල් වෙනකම් මොනවද වෙන්නේ කියලා vlog එකෙන් ගේන්න. මොකද මම තනියෙන් ඉන්න නිසා. It was actually good than I thought. මගේ phone तो තරම් දෙයක් නම් මේ vlog එකෙන් කරගන්න බැරි වුණා. හරිම පොඩි දේවල් ටිකක් ඔකේ තියෙන්නේ. ඒත් පොඩි දේවල් ටිකක් හරි මං ගෙනාවා. මොකද යාළුවෝ ඉල්ලනවා vlogs නෑනේ කිය. මේක මගේ first solo vlog එක. ඒක නිසා මට හිතුණා චුටි දේවල් ටිකක් හරි ගන්නවා මම කමක් නෑ කියලා. අයියෝ කතා කරන කිසි දෙයක් ඇහෙන්නේ නෑ. මයික් එක සරින් සරේට off වෙලා ඒක disconnect වෙලා තිබ්බේ. ඒක නිසා මම voice over එකකින් තමයි ඔයාලට ආයි කතා කරන්න හිතුවේ. මොකද කිසි දෙයක් ඇහෙන්නේ නෑ ඔය. මම ඔහේ කියවනවා. තව එක තැනක මට shots ටිකක් ගන්න ඕන වෙලා තිබ්බා. හැබැයි ගන්න බැරි වුණා. මොකද මට office එකෙන් call එකක් ආවා. කී එක තියනවද කියලා අහලා. මම ඉක්මනට room එකට ගිහලා කී එක අරගන්න ඕන නිසා ඒ shots ටික ගත්තේ නෑ. මම ආවේ ඒක සිහියෙන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ දවස ගෙවුනේ. I hope you had a good day. Same as me because I had a very good day. මට එකම දුක තියෙන්නේ ඔයාලට ගොඩක් shots මට මග අරුණා ගේන්න බැරි වෙච්ච එක. But today was a lovely day like I said before. මේ වගේ තව ලස්සන solo vlog එකකින් අපි I meet you. Till that, bye.